යාළුවෝ දෙන්නෙක් හිටියලු. එක්කෙනෙක් මාර ඉන්ටෙලිජන්ට්, මාර බුද්ධිමත්ලු. හැබැයි එයා හැමදාම මොකක් හරි කරන්න යනකොට ඔක්කොම හිතලා මේක කරන්න නම් මේක කරලා ඉවර වෙන්න ඕනේ, ඒක කරන්න නම් මේක කරලා ඉවර වෙන්න ඕනේ කියලා ඔක්කොම කරලා ඉවර වෙලාලු දේවල් කරන්නේ. එයාගේ හිටපු අනිත් යාළුවා මොකක්වත් ලොකුවට හිතන්නේ නැතුව දේවල් පටන් ගන්නවලු, වරදිනවලු. හැබැයි මේ වැරදිච්ච දේවල් ආපහු හදාගෙන ආපහු උත්සාහ කරනවලු. ඔගොල්ලෝ හිතන්නේ ජීවිතේ දිනන්නේ කවුද? අර ගොඩාක් බුද්ධිමත් කෙනාද? එහෙම නැත්නම් අර එච්චර එයා තරම්ම බුද්ධිමත් නැති හැබැයි වැරදි දේවල් හදාගෙන උත්සාහ කරන එක්කෙනා. ජීවිතේ දිනන්නේ දෙවෙනි එක්කෙනා. පළවෙනි එක්කෙනා නෙමෙයි. බුද්ධිය දෙගුණයක් තියෙනවට වඩා උත්සාහය දෙගුණයක් තියෙන කෙනා තමයි ඇත්තටම ජීවිතේ දිනන්නේ. ඒකින්ද ජීවිතේ ඇත්තටම පට්ට පොරවල් වෙන්නේ උත්සාහය වැඩි තියෙන මිනිස්සු මිසක් ඉන්ටෙලිජන්ස් වැඩි තියෙන මිනිස්සු නෙමෙයි. මොකද ඉන්ටෙලිජන්ස් වැඩි තියෙන මිනිස්සු උත්සාහ කරන්න බයයි.